නිදහසේ පියාඹපු පුංචි මලක්. එයාගේ කාර්ය ඉවර කරලා බිමට වැටිලා හරිම නිදහසේ හුස්ම ගන්නවා. එයා දන්නවා ඇති එයාගේ අවසන් හුස්ම කියලා මේ. ඒත් එයා හරි සතුටින් අවසන් මොහොතේ තව කෙනෙක්ගේ හිතට සැනසීමක් දෙනවා. අපේ ජීවිතෙත් මේ වගේමයි. අපි මේ ඉන්නේ කතරගම. හැමදාම දකින කතරගම නොදැකපු විදියකට එදා මම දැක්කා. අපේ ස්ටාෆ් ට්‍රිප් එක මම අර ඉස්සර හැමදාම කියනවනේ අපි යන්නේ වැඩිපුරම නුවරඑළිය වගේ පැතිවල. හැබැයි මේ පාර වෙනසකටත් එක්කයි නොකර බැරි හේතුවක් නිසායි අපිට කතරගම උඩවලව පැත්තට එන්න සිද්ධ වුණා. මොකද ගොඩක් දුර යන්න මගේ සිටුේෂන් එක එච්චර සුදුසු උනේ නැහැ. මොකද මගේ ඩිලිවරි එකට තව මාසයක් වගේ කාලයක් තමයි තියෙන්නේ. මාසයක් සහ සති දෙකක් වගේ. එතකොට මේ වගේ කාලෙක ගොඩක් දුර ගමන් යන එක අවදානම් නිසා අපි තීරණය කළා ටිකක් ළඟ පැත්තකට යන්න. ඉතින් අපි කතරගම තෝරගත්තා. එදා දවස කතරගම පුදුම ලස්සනයි මේ මල්ගස් එක්ක. කතරගම ගිහිල්ලා අපි ඊට පස්සේ ගියේ උඩවලවට. එදා අපි රෑ ඉන්න උඩවලව හර්බ් ගාඩන් එක තමයි බුක් කරලා තිබුණේ. ඉතින් මේ යන ගමන් මෙන්න මේ හරියට මම පුදුම ලස්සනක් දැක්කා මේ අහසේ. ඉතින් ඒක කැප්චර් කරගන්න මට ඕන වුණා. පුළුවන් තරම් දුරකට කැප්චර් වෙන්න ඇති. හැබැයි මේ තිබිච්ච සුන්දරත්වය ඇස්වලින් බලලා ඉවර කරන්න බෑ. මේ තින්නේ හර්බ් ගාඩන් උඩවල. ඒකේ මේ වගේ හවුසස් කීපයකට තමයි තින්න රූම්ස් තිබුණේ. එතකොට මං කලින් පෙන්නුවේ රොක් හවුස් එක. අපි ඉන්නේ මැංගෝ හවුස් එකේ. මේ එක එක හවුසස් වලින් තියෙන රූම්ස් වලට ආවට පස්සේ පේන view එකත් එක්ක අපිට දැනෙන්නේ කැලයක් මැද ඉන්නවා වගේ. මොකද එකකට එකක් පේන්නේත් නැති තරම්. ඉතින් පුංචි වෙනස් කාලයක් ගත කරන්න පුළුවන් වුණා මේ වෙලාවේ අපිට. ඉතින් එදා අපි රෙඩි වෙලා ආව පුංචි ගේම්ස් ටිකක් කරන්න. අවුරුද්ද පහුවෙලා වැඩි දවසක් වුණේ නැති නිසා මේ තියෙන්නේ අර මල් මෙතනත් ඉන්නවා. ඉතින් යාළුවා දැක්ක දැන් මට නම් හරිම සතුටුයි එයාලව දකින්න ලැබිච්ච එකට. අපි පුංචි ගේම්ස් ටිකක් ඕගනයිස් කරලා තිබුණා. ඒ ටිකත් කරලා ඊළඟට හවස් වරුව ටිකක් වැස්ස තිබිච්ච දවසක්. ඉතින් අපිට පුංචි විවේකයක් හිතුවා වගේ මෙදා ලැබුණා. ඉතින් හවස ලස්සනට අඳුර ගලාගෙන ආවට පස්සේ මෙන්න මෙහිම රාත්‍රියක් අපි ගත කළා. මගේ ප්‍රෙග්නන්සි එකේ 9 වෙනි මාසයේ ලඟ වෙලා තිබුණ නිසා මම ගොඩාක් පරිස්සමින් තමයි වැඩ කළේ. දේවල් ඒ කියන්නේ ගේම්ස් වගේ කිසිම දෙයකට මම ගියේ නෑ. මොකද මම ඉන්න සිටුේෂන් එකත් එක්ක. ඉතින් එදා ගෲප් ෆොටෝ එකකුත් අරගෙන අපි ඊළඟට උඩවලව එලිෆන්ට් ට්‍රාන්සිට් හෝම් එකට ආවා. ඒ වෙලාවේ අලින්ට කිරිපොන වෙලාව. ඉතින් රුපියල් 100ක් වගේ මට මතක විදියට ටිකට් එක උනේ. ඒ ටිකට් එක ලෝකල්ස්ලට. එතකොට ටිකට් එක අරගෙන මෙතනට ආවට පස්සේ මේ චූටි අලි පැටවු වෙනවා කිරි බොන්න.
චූටි අලි පැටව ලොකු අලි පැටව හැමෝමලා එනවා. ඉතින් සමහර අය නම් ආයේ ඇවිල්ලා පොලියෙන් පැනලා බොනවා, හොරෙන් ඇවිත් බොනවා, එක එක විදියට කිරි ඉල්ලන අය ඉන්නවා. ඇත්තට මේක හරිම ලස්සනයි. මේක මම චූටි කාලේ බලලා තිබුණා, මෙහෙදි නෙමෙයි පින්නවලදී මට මතක විදියට. හැබැයි මම හිතුවට වඩා මම මේකෙන් අමුතු තෘප්තියක් ලැබුවා මේ ඉවෙන්ට් එක බලලා. මොකද මේ ලස්සන පුංචි පැටව මිනිස්සුද සත්තුද කියලා නැහැ. එයාලා හරිම දඟකාරයි, සෙල්ලක්කාරයි. එයාලට වගකීම් සහ ලොකු බරක් නැහැ. හරිම සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් මේ විදියට ඔය ගියාට ආයෙ එන්න හදනවා කිරි බොන්න. පුංචි පැටව කොහෙත් එකයි කියලා තමයි මට නම් හිතුනේ. මේක උදේ 10 ඉඳන් 11 වෙනකන් තියෙන ඉවෙන්ට් එකක් සහ ආයෙ 2:00 තියෙනවා කියලා කිව්වා. හැබැයි වෙලාවල් වෙනස් වෙනවද කියලා චුට්ටක් චෙක් කරගෙන යන්න. සමහර අලි පැටව ගිහිල්ලා ආයෙත් එනවා පේලි පැනලා අපව හොරෙන් කිරි ටිකක් බොන්න. ඉතින් එයාලගේ ලෝකයේ ලස්සනම දෙයක් වෙන්නේ මේ කිරි බොන එක. ඉතින් මේ ලස්සන දවස මෙහෙම ගත වෙනකොට මේ මම හිතන්නේ අපි දෙන්නෙක් විදියට ගත කරන අවසාන ට්‍රිප් එක වෙන්න පුළුවන්. ඊළඟට අපි 3 දෙනෙක් වෙලා තමයි ඊළඟ ට්‍රිප් එක යන්න වෙන්නේ. ඉතින් මේ ලස්සන ගමනක් එක්ක මම සමගන්න ගිහින් එන්න පරිස්සමින් ඉන්න.